ගාන කියවනවා කියවල ඉවරලා කියනවා සර් අනේ අපිට බෑ මට මේව පිහිටලා නැහැ සර් මට තේරෙන්නේ නැහැ කියන්නේ ගාන කියවන්න try කරන්නේවත් නැහැ ඒ සර්ලගේ විශ්වාසයට තමයි මං ගාවට ආවේ ඊට පස්සේ දැන් මගේ පන්තියට එනකොට මම දැන් මුල්ම දවසේ ওই සුළු කිරීම මනම් එහෙම දෙනකොට මට හොඳට මතකයි ගානක් හදන්න දුන්නාම ගාන හදන්නේ ගාන කියවනවා කියවල ඉවරලා කියනවා සර් අනේ අපිට බෑ මට මේව පිහිටලා නැහැ සර් මට තේරෙන්නේ නැහැ කියන්නේ ගාන කියවන්න try කරන්නේවත් නැහැ ගාන හදන එක තියා. එතකොට දැන් ඒගොල්ලන් කොහොම හරි මම ළඟට ගිහිල්ලා කියවන්න කියලා ඒක පොඩ්ඩක් ඒගොල්ලන් උනන්දු කරලා මාර මැච් එකක් ගහලා මාස 6ක් වගේ කාලයක් නේ ප්‍රිවිෂන් කරේ. එතකොට ඒ කාලය ඇතුළත සෑහෙන වැඩ කොටසක් මම පන්ති ඇත්තටම කරා. ඒ කියන්නේ මම වැඩිපුර පන්ති බෝඩ් එක ගාවට වඩා ළමයි ගාව තමයි හිටියේ. ගාන දීලා ළමයි ළඟට ගිහිල්ලා තමයි වාක්‍යෙන් වාක්‍ය කියවලා ගාන තේරුම් ගන්න විදිහ කියලා දුන්නා. ඊට පස්සේ තමයි දැන් ওই මේ සැරේ ওই සෙට් එකම පාස් වුණා. ඒ කියන්නේ ඒක තමයි තියෙන ලොකුම සතුට. ඒ කියන්නේ දෙපාරක් ගණන් ෆේල් වෙලා ආපු ඔක්කොම විභාගේ පාස් වුණා. ඒක මාර සතුටක්. එතකොට දැන් මේ අවුරුද්දේ රිවිෂන් එක අපිට පටන් ගන්න තියෙන කැකිරාවක මේ ජූලි මාසේ 3 වෙනිදා සිකුරාදා උදේ 8 ඉඳන් හවස 4:00 වෙනකම් අනුරාධපුරේ සැන්සිප්ටා එක ජූලි මාසේ 8 වෙනිදා බදාදා ඒක තිබ්බෙත් බදාදානේ සැන්සිප්ටා එක බදාදම කරනවා 8 ඉඳන් ඒකත් 4:00 වෙනකල්ම යනවා. එතකොට දැන් ඔයාලගේ ඔය ෆේල් වෙච්ච එහෙම අයියලක් කළා එහෙම ඉන්නවනම් පණිවිඩය දෙන්න. මොකද ගිය අවුරුද්දේ කරාටත් වඩා හොඳට මේ අවුරුද්දේ වැඩේ කරන්න ඉතින් මම හිතාගෙන ඉන්නවා.